මේ වීඩියෝ එකේදී මම ඔයාට කියලා දෙන්නම් කොහොමද ඔයාට CV එකකට ෆොටෝ එකක් දාගන්න හදාගන්නේ කියලා. AI තාක්ෂණය පාවිච්චි කරලා ෆ්‍රී තමයි මේක හදාගන්න කියලා දෙන්නේ මම ඔයාට. ඔයාට CV එකට දාන්න ගැලපෙන ෆොටෝ එකක් නැත්නම් ස්ටුඩියෝ වලට ගිහින් රස්තිය අදුවෙන්නේ නැතුව අපි මේ විදිහට හදාගමු. මුලින්ම ඔයා ඔයාගේ Google Chrome එක මේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕනේ. ඒකල්ල අපිට යන්න ඕනේ මෙතනදී Gemini කියන එකට. අපි Gemini එක පාවිච්චි කරමු මේ වැඩේට. මෙන්න මෙහෙම Gemini කියන එකට යන්න. ඊට පස්සේ ඔයාට මේ වැඩේ කරගන්න ඔයාගේ Google account එක එහෙම නැත්නම් Gmail එකට sign in වෙන්න ඕනේ. මෙන්න මෙතන sign in කියලා දීලා ඔයා ඔයාගේ email address එක සහ password එක දෙන්න. ඊට පස්සේ ඔයාට Gemini එක open කරගන්න පුළුවන්. මම ඒක මෙන්න මෙතනින් මගේ phone එකෙන් මෙතනිනුත් එක open වෙන්නේ. මෙන්න මේ විදිහට open කරගන්න පුළුවන්. ඔයාට sign in වුණාම මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මෙතන click කරලා create images කියන එක. දැන් අපිට හදාගන්න ඕනේ image එකක්. එතකොට මම මුලින්ම මගේ ෆොටෝ එකක් ගන්න ඕනේ. මෙන්න මේ දන්න ලකුණ ක්ලික් කරලා ගැලරි එක උඩ ක්ලික් කරලා ඔයාට කැමති ෆොටෝ එකක්. පුළුවන් තරම් ඔයා ඔයාගේ මූණ හරියට පැහැදිලිව පේන එකක් ගන්න. ඔයා මොන ඇඳුම ඇඳන් හිටියත් ගැටලුවක් නැහැ. කොහේ හිටියත් ගැටලුවක් නැහැ. ඔයාගේ මූණ ටිකක් පැහැදිලිව තියෙනවා නම් හොඳයි ෆිල්ටර්ස් දාලා වෙනස් කරලා නැති. අපි හිතමු මෙන්න මේ ෆොටෝ එක ඔයාව ගත්තා කියලා. ඒකල්ලා මෙන්න උඩ ක්ලික් කරලා ඇඩ් කෙනෙක් උඩ ක්ලික් කරන්න. දැන් ඔයාට දෙන්න ඕනේ ඔයාගේ කොහොමද මේ ඉමේජ් එක හදලා ගන්න ඕනේ කියලා. ෆොටෝ එකක් දීලා මෙන්න මේ විදිහට පේස්ට් කරනවා. මම ඔයාලට මේක කමෙන්ට් එක හරි පින් කරන්න. මෙහෙම ටයිප් කරගන්න. make this photo look like a professional CV resume headshot. ඒ කියන්නේ උඩ විතරක් පේන විදිහට. natural face and expression මගේ. ඒ කියන්නේ ඔයාගේ තියෙන ස්වභාවික පෙනුම වෙනස් කරන්න එපා මෙතනදී. background එක සාමාන්‍යයෙන් plain background එකක් නේ අපි තියන්නේ. ඔයාට ඒක මෙතනදී දෙන්න පුළුවන් light gray එකක් හරි white studio background එකක් කියලා තමයි මම දුන්නේ. ඔයාට මේක හැදුනට පස්සෙත් බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරගන්න පුළුවන් කැමති පාටකට. මොකද ඔයාගේ CV එකට ගැලපෙන පාටකට ඒක. ඊට පස්සේ ලයිට්නින් මේවා කරලා මෙන්න මේ විදිහට ටයිප් කරගන්න. විශේෂ ඇඳුමක් තියෙනවා නම් මෙතන දාන්න like saree කියලා හරි එහෙම මොකක් හරි ඔයාට මෙතන like මෙතන formal shirt වෙනුවට saree කියලා ටයිප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් ඉස්සරහට හරි ටයිප් කරගන්න විශේෂ ඇඳුමක් ඔයාට මේකට යොදා ගන්න ඕන නම්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ක්ලික් කරන්න මෙතන. ට වෙලාවක් ඉන්න වෙනවා අපිට මේක හැදෙනකම්. මෙන්න මේ විදිහට තමයි මේ ෆොටෝ එක අපිට හැදිලා ආවේ. ඔයාට බෑග්ග්‍රවුන්ඩ් කලර් එක මෙතනින් ඔයාට ඉස්සරහට දෙන්න පුළුවන් change background color කියලා දීලා ඔයාට කැමති පාටක් මම ඔයාට නිකමට එකක් කරලා පෙන්නන්නම්. ඔයාට මේ විදිහටම ඔයාගේ ඇඳුමත් වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඇඳුමේ පාටත් වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. කෝට් එකක් දාන්න ඕන නම් ඒ විදිහට. ටයි එකක් නම් ටයි එක ගෑනු පිළිමේ ඕනම කෙනෙකුට මේක කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාට වෙනස් කරගන්න පුළුවන්. මේක ඔයාට crop කරලා ඔයාට අවශ්‍ය සීමාව ගන්න පුළුවන්. මේ ෆොටෝ එකක් හදනකොට 3-4 සයිස් එකට හරි 4 සහ 5 කියන සයිස් වලට ඒක තමයි සාමාන්‍යයෙන් CV ෆෝමැට් එකකට හොඳම සයිස් එක වෙන්නේ. ඒක ඉන්ටර්නෙට් එකේ ඔයාට මෙතන ගහපුවාම CV සයිස් එකකට crop කරලා දෙන්න කියලා ඒගොල්ලෝ crop කරලා දෙයි අවශ්‍ය ප්‍රමාණයට. මෙන්න මේක උඩ ක්ලික් කරලා ඊට පස්සේ ඔයාට මෙතන save දුන්නාට පස්සේ full size එකේ පින්තූරය download කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට CV එකට ෆොටෝ එකක් ගෙදරදීම හදාගන්න පුළුවන් ලස්සන විදිහට. මහන්සි වෙන්න දෙයක් නැහැ. ඕනම තැනක ඉඳලා මූණ පෙවුනා නම් හොඳටම ඇති. මොකද ඒක තමයි CV එකට වැදගත් වෙන දේ. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් සම්බන්ධයෙන්. CV හදන ඒවා මේ වගේ තවත් තාක්ෂණික වැදගත් දේවල් වීඩියෝස් ගොඩාක් මම මේ YouTube channel එකේ දාලා තියෙනවා. මේවා බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා.